මම ගයාට. මට දැන් අවුරුදු 23යි. මගේ ලෝකේ හැදුනේ ගෙදරින් පිට. මම කැමති විදියට. ගෙදර කිව්වට ගොඩක් වෙලාවට හිටියේ මම විතරයි. අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයෝ. ඒ නිසා දවසෙන් වැඩි හරියක් උදේ ගිහින් රැට එනකම් ගෙදර තිබ්බ නිදහස මම උපරිමයෙන්ම භුක්ති විඳා. මේක මගේම රාජධානියක් වගේ. ඒ රාජධානියේ නීති හැදෙන් මම විතරයි. එදා තාත්තා ගෙදර ආවේ කවදාවත් අහපු නැති විදිහේ ආරංචියක් කරගෙන. ගයාන් මේ ගෙදර කාමර කීපයක්ම හිස්ස තියෙනවනේ. මම හිතනවා ගෙදර වැඩට කෙනෙක්ව ගේන්න ඕනි කියලා. අම්මටත් තනියම අමාරුයි. තාත්තා කියද්දි මගේ ඇස් දෙක විශාල වුණා. ගෙදර වැඩට කෙනෙක්? මොකටද තාත්තේ? අපි ඉන්නවනේ. මම කිව්වේ මගේ හිතේ තිබ්බ කලකිරීම වහගෙන. මම හොඳටම දන්නවා කවුරු හරි ගෙදරට ආවොත් මගේ නිදහස නැති වෙනවා කියලා. මගේ පාටි, මගේ යාළුවෝ ඒ හැමදේටම තිත තියන්න වෙනවා. මම දැනගත්තා මගේ ලෝකය දැන් ආයෙත් කවදාවත් කලින් තිබ්බ විදියටම නොවන බව. ගයන්, ඔයා දන්නවනේ ඔයාගේ වැඩ එහෙම කරන්න බෑ. අපි නැති වෙලාවට ගෙදර වැඩ බලාගන්න කෙනෙක් ඉන්න එක හොඳයි. ඔයා ගැන නෙවෙයි අම්මා ගැනත් හිතන්න. ඒක එදා එතනින් ඉවර වුණාට මගේ හිතට පරක් වුණා. මම තාත්තට දවස් කීපයක් තිස්සෙම කිව්වා ඒක හොඳ අදහසක් නෙවෙයි කියලා. හැබැයි තාත්තා මගේ කතාවට ඇහුම්කන් දුන්නේ නැහැ. මම දන්නවා තාත්තා තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරන්නේ නැහැ කියලා. මගේ නිදහස මට අහිමි වෙන බව මට තේරුණා. ඔන්න එක හවස්සාරුවක මම සාලේ ඉඳගෙන ටීවී එක බලපල ඉන්නකොට ගේට්ටුව අරගෙන තාත්තයි තවත් ගෑනු කෙනෙකුයි ඇතුළට ආවා. තාත්තා ආපු ගමන්ම කිව්වා, "ගයන්, මේ සමන්ති ගෙදර වැඩට ආවේ." මම මූණ ඇඹුල් කරගෙන බිම බලාගෙන හිටියා. හැබැයි මොහොතකට පස්සේ මම හිස එසෙව්වා. මගේ ඇස් දෙක නිරායාසයෙන්ම සමන්තිගේ රූපය මත රැඳුණා. එයා ඇත්තටම ලස්සනයි. මම හිතුවේ නැහැ මෙහෙම කෙනෙක්ව තාත්තා ගෙදරට ගෙනී කියලා. එයාගේ ඇස්වල තිබ්බේ කුදුම දීප්තියක්. ලස්සනට දිගට වැවුණු හිසකෙස්, සිනහවක් රැඳුණු දෙතොල්, සිහින් ඉඟටියේ මගේ හිතේ තිබ්බ අකමැත්ත ටිකෙන් ටික නැති වෙලා යනවා වගේ දැනුණා. හැබැයි මම ඒක එළියට පෙන්නුවේ නැහැ. මම තාමත් මගේ ඒ මුලන ස්වභාවය රඟපෑවා. "සමන්ති, මේ මගේ පුතා ගයාන්. මම ඔයාට කිව්වා වගේ මෙයා තමයි මේ ගෙදර පොඩි මහත්තයා." තාත්තා සමන්තිට මාව හඳුන්වා දුන්නා. "ආයුබෝවන් චූටි මහත්තයා." සමන්ති කිව්වේ පොඩි සිනහවක් එක්ක. ඒ සිනහව හරිම මිහිරි වුණත් චූටි මහත්තයා කියන වචනේ ඇහෙනකොට මට පොඩි කෝපයක් ආවා. මට අවුරුදු 23යි. චූටි මහත්තයා කියන්න තරම් පොඩි නැහැ මම. ඒ වුණත් ඒ සිනහවේ තිබ්බ විශේෂත්වය නිසා මට ඒ කෝපය අමතක වෙලා ගියා. එයාගේ ඇස්වල තිබ්බේ අමුතු බැබලීමක්. මම නොසන්සුන්ව උත්තර දුන්නා. මගේ පැල්ම එයාගේ ඉවත් කරගන්න මට අමාරු වුණා. මම දැක්කා එයා මගේ දිහා බැලි පොඩි කුතුහලයකින් බව. සමන්ති ගෙදර වැඩ පටන් ගත්තා. ගෙදර තිබ්බ සෑම කාමරයක්ම පිළිවෙලට තැබුවා. කෑම හදන්න ගත්තා. මම හිතුවා වගේම මගේ නිදහස නැති වුණා. යාළුවෝ ගෙන්න ගන්න බැරි වුණා. ෆිල්ම් බලන්න බැරි වුණා. මගේ හිතේ එයා ගැන තිබ්බ මුල් කැමැත්ත නැති වෙලා ආයෙත් තරහක් ඇති වුණා. මේ ගෑණි මොකටද අපේ ගෙදරට ආවේ? මගේ මුළු ජීවිතේම අවුල් කළානේ. මම මටම කියාගත්තා. මට දැනුනේ මගේ පෞද්ගලික ඉඩකඩ ආක්‍රමණය කළා වගේ. දවස් කීපයක් ගත වුණා. අම්මයි තාත්තයි වෙනදා වගේම බිස්නස් වැඩකට පිට පළාතකට ගියා. එයාලා ආයෙත් එන්න දවස් දෙකක් විතර යනවා. ඒ කියන්නේ දවස් දෙකක් මට සමන්තියෙක්ට මේ ගෙදර ඉන්න වෙනවා. මම හිතේ මට මේක වදයක් වෙයි කියලා. දැන් මගේ යාළුවොත් ගෙදරට ගෙන්න ගන්න බෑ. මම මාර අවුලෙන් හිටියේ. ගෙදර තිබ්බ නිහඬියාව මට තරහා ගන්න බැරි වුණා. එදා හවස මම මගේ කාමරේ ඇඳට වැටිලා හිටියේ කිසිම වැඩක් කරගන්න බැරුව. හිතට පොඩි පාළුවක් දැනුණා. ඒත් එක්කම මගේ හිතේ පොඩි කුතුහලයක් ඇති වුණා. සමන්ති මොනවද කරන්නේ? ඇය දැන් කාමරේ ඇති. මම ඇඳෙන් නැගිටලා සෙමින් දොර අරගෙන එයාගේ කාමරේ පැත්තට ගියා. එයාගේ කාමරේ දොර පොඩ්ඩක් ඇයලා තිබුණා. මම හිමින් ඒ දොර ගාවට ගිහින් එබිකම් කළා. එයා හිතේ නාගෙන ටවල් එක පිටින් තෙමුණු කොණ්ඩේ කඩා හැලී තිබුණා. වතුර බිඳු එයාගේ සීර දිගේ ගලාගෙන යනවා. මම ගල් ගැහුණා. මගේ කලිසම ඉස්සුණා. ඒ රූපේ මගේ ඇස් ඉදිරිපිට නැවී පෙනුණා. මගේ ඇස්වලට විශ්වාස කරන්න බැරි දර්ශනයක්. එයාගේ ඇඟේ හැඩේ ඒක වචන කරන්න බැරි තරම් ලස්සනයි. මගේ මුළු ඇඟම කිරිපොලා ගියා. හුස්ම හිරවෙනවා වගේ දැනුණා. මට පුදුම හැඟීමක් ඇති වුණා. ඒක කලින් තිබ්බ තරහ නෙවෙයි. මට තේරුම් ගන්න බැරි අමුතු ආශාවක්.
මම ඉක්මනින් මගේ කාමරයට ඇවිත් දොර වහගත්තා. හිතට එන හැඟීම් පාලනය කරගන්න බැරුව මම ඇඳට වැටුණා. මගේ හදවත රිද්මයකින් තොරව ගැහෙමින් තිබුණා. ටික වේලාවකින් මගේ කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මම ගැස්සිලා ගියා. කවුද? සමන්තිද? මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. චූටි මහත්තයා මොනවා හරි ඕනද? සමන්තිගේ මෘදු හඬ ඇහුණා. හී හඬින් මගේ ඇඟේ හිරිකඩු පිපුණා. මම දොර ඇරියා. ඒ ඇස්වල තිබ්බේ අමුතු බැල්මක්. මම දැකපු දේ එයා දන්නවද? එයාගේ මූණේ තිබ්බේ පොඩි සිනහවක් වගේ දෙයක්. ඒක ඇත්තටම සිනහවක්ද? නැතිනම් මට එහෙම පෙනෙනවද කියලා මට තේරුනේ නැහැ. නැහැ මොකුත් එපා. මම හති දමමින් කිව්වා. මගේ උගුර වේලිලා ගිහින් වගේ දැනුණා. එයා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ බැල්ම මගේ හිතට තදින්ම කාවැදුනා. මම ඉක්මනින් දොර වහගත්තා. මගේ හිතට දැනුනේ පුදුම අපහසුතාවයක්. මගේ හිත කෑගෑවුවේ වෙනත් හැඟීමකින්. මම දැනගත්තා මේක නිකම්ම නිකන් ගෙදර වැඩ කරන ගෑණියෙක්ට දැනෙන හැඟීමක් නෙවෙයි කියලා. මට සමන්තිව ඕන වුණා. මට එයාගේ සිවුරේ උණුසුම ඕනේ වුණා. මම ඊළඟ දවස වෙනකම් බලාගෙන හිටියේ ආයේ සමන්ති නාලායන වෙලාවට එයා වරම විදියට දැක ගන්න. ඒ අත්දැකීම මගේ ඔළුවට තදින්ම කාවැදිලා තිබුණා. මට වෙන කිසිම දෙයක් ගැන හිතන්න බැරි වුණා. මගේ ඔළුවේ සමන්තිගේ රූපය විතරයි. පහුවදා උදේ මම හැරුණේ අමුතු නොසන්සුන්කමකින්. අම්මයි තාත්තයි නැති නිසා ගෙදර තිබ්බේ නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාවයේ මගේ හිතේ තිබ්බ නොසන්සුන්කම තව තවත් වැඩි කළා. මම උදේ කෑමට ගියේ සමන්ති කුස්සියේ වැඩ කරනවා දැකලා. චූටි මහත්තයා මොනවද කන්නේ? එයා ඇහුවා. එයාගේ හඬේ තිබ්බේ සුපුරුදු මෘදුකම. හැබැයි මගේ ඇස් එයාගේ ඇස්වල රැඳුණා. මට දැනුණා එයා මාව අඳුරනවා වගේ. ඊයේ රෑ වෙච්ච දේ එයාටත් දැනුණා වගේ. මම ඉක්මනින් මගේ බැල්ම ඉවත් කරගත්තා. මගේ කම්ම රත් වෙනවා වගේ මට දැනුණා. දවස පුරාම මගේ ඔළුවේ තිබ්බේ එකම සිතුවිල්ලයි. සමන්ති කීයටද නාන්නේ? මම පොත් කියවනවා වගේ මවාපාමි සාලේ වාඩි වෙලා හිටියා. හැම මොහොතකම මගේ ඇස් තිබ්බේ එයාගේ කාමරේ පැත්තට. මට ඊයේ වගේ හැංගිලා එබිකම් කරන්න බෑ. එයා මාව දැක්කා. එයාට මාව දැනුණා. මට ඕනේ වුණේ එයාගේ නිශ්ශබ්දතාවය කඩලා එයා මට කොච්චර කැමතිද කියලා දැනගන්න. හවස 4-5 වෙද්දි මම අමුතු විදියට නොසන්සුන් වුණා. නාන කාමරේ පැත්තෙන් වතුර සද්දයක් ඇහුණා. එයා නානවා. මගේ හදගැස්ම වේගවත් වුණා. මම හිමින් මගේ කාමරෙන් එළියට ආවා. එයාගේ කාමරේ දොරට මීටර් කීපයක් එහායි මම නැතර වුණා. මම දැනගෙන හිටියා මේක වැරදි කියලා. ඒත් මට මාව පාලනය කරගන්න බැරි වුණා. මගේ ඇස් දොර දිහාම බලාගෙන හිටියා. මගේ කට වේලිලා ගිහින් තිබ්බා. මිනිත්තු කීපයකට පස්සේ දොර ඇරුණා. සමන්ති එළියට ආවා. එදා වගේම එයා හිටියේ ටවල් එක පිටින්. තෙමුණු කොණ්ඩේ කඩා හැලී තිබුණා. වතුර බින්දු එයාගේ සිවුර දිගේ ගලාගෙන යනවා. මගේ ඇස් දෙක විශාල වුණා. එයාගේ ඇස් මගේ ඇස් වලට හමු වුණා. එයාගේ මූණේ තිබ්බේ කිසිම කෝපයක් නෙමෙයි. පොඩි සිනහවක්, අමුතු බැල්මක්. ඒ බැල්ම තිබ්බේ මම හිතපු නැති තරම් ආරාධනාවක්. එයා මාව එතනින් එළෙව්වේ නැහැ. එයා මාව දැකලා දැක්කේ නැති කාට ගියේ නැහැ. ඒක මට ලොකු සහනයක් වුණා. ඒ වෙනකොට මගේ හිතේ තිබ්බ හැම බාධකයක්ම කඩාගෙන ගිහින් තිබ්බේ. මම එයා දිහාම බලාගෙන හිටියා. එයා මගේ පැත්තට ආවා. සෙමින් මම හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. එයාගේ ඇස්වල තිබ්බේ මටත් තේරුම් ගන්න බැරි ගැඹුරු හැඟීමක්. සමහර විට ඒක ආශාවක් වෙන්නේ නැති. එයා එනකොට එයාගේ තෙත කොණ්ඩෙන් ආපු සුවඳ මගේ නාසයට තැනුණා. ඒ සුවඳ මා පිස්සු වට්ටන්න වගේ. එයා මගේ ගාවින්ම නතර වුණා. දැන් අපේ ඇඟවල් දෙක අතර තිබ්බේ අඟල් කීපයක ඉඩක් විතරයි. එයාගේ හුස්ම පවා දැනුණා. චූටි මහත්තයා ඇයි මෙතන ඉන්නේ? එයා ඇහුවා. එයාගේ හඬ වෙනදාට වඩා ගොරහැඩි වෙලා වගේ දැනුණා. ඒ ඇස්වල තිබ්බේ මම කවදාවත් දැකලා නැති තරම් තීව්‍ර බවක්. මට කතා කරගන්න බැරි වුණා. මගේ ඇඟ සීතල වෙලා ගියා වගේ දැනුණා. ඒත් එක්කම අමුතු උණුසුමක් මගේ ඇඟ දිගේ දුවගෙන ගියා. මම එයාගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ ඇස්වල තිබ්බතේ මට තේරුම් ගියා. ඒක නිශ්ශබ්ද ආරාධනාවක්. මම හෙමින් එයාගේ අතින් අල්ලගත්තා. එයාගේ ඇඟ සීතල වෙලා තිබ්බත් මගේ අතට දැනුනේ පුදුම උණුසුමක්. එයා මගේ අත අයින් කළේ නැහැ. මම හිමින් එයාගේ අත තද කළා. එයා පොඩ්ඩක් ගැස්සුණා. එයාගේ දැස් පියවි විවෘත වුණා. සමන්ති මම කිව්වේ යාන්තම්. මගේ හඬ යාන්තම් එළියට ආවා.
මම තව ටිකක් එයාට ළඟ වුණා. එයා පසුබැස්සේ නැහැ. මගේ අත හිමින් එයාගේ ඇඟට දිගේ ගියා. එයාගේ ඇඟට ටවල් එක විතරක් වීලා තිබ්බ නිසා මට එයාගේ ඇඟේ උණුසුම හොඳින් දැනුණා. එයා පොඩ්ඩක් ගැස්සුණත් එයා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා. මේ කතාවේ ඊළඟ කොටස කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.